ඇත්තම කතාව ළමයි තමන්ගේ කඳුළු වලට වටිනාකමක් දෙන්න ඕන. කඳුළු තියෙන්නේ මේ තමන්ව රිදවන්න බලාගෙන ඉන මිනිස්සු තමන්ව රිදවන වෙලාවට එළියට දාන්න නෙමෙයි. ඒක නිකන් තමන්ගේ කඳුළු වලට කරන අපහාසයක්. කඳුළු හලන්න ඕන ඇත්තටම අපි ආදරය කරන මිනිහෙක් අපින් වෙන් වෙලා ගියෝ. තේරුණාද? ඇත්තටම අපි කැමති දෙයක් අපිට ලැබුණ නැත්තම් කඳුළු හැලෙන්න ඕනේ එතකොටයි. අපිව රිදවන්න ආපු කෙනෙක් නිසා අපි හිත රිදවගෙන කඳුළු හලනවා නම් ඒක අපි අපේ කඳුළු වලට කරන අපහාසයක්. ඒ නිසා රිදවන මිනිස්සු රිදවද්දී කඳුළු හලන්න එපා. ඒ වෙලාවට ලොකු මොරාල් එකක් ගන්න හිතට. මමට රිදෙව්වා. මම රිදව ගන්නෑ. මම නැගිටිනවා. මිනිස්සු රිදවන්න දියුණු වෙන්න. කඳුළු වලට වඩා ඒක බලවත්. දවසක ජයග්‍රහණය කරාට පස්සේ සතුටට කඳුළු හෙලවට තමයි. ඒ කඳුළු වලට වටිනාකමක් තියෙනවා. ඒ කඳුළු වලට තමන්ගේ ජයග්‍රහණයට උරුමයක් තියෙනවා. අනිත් එක ළමයි දියුණු සමාජය ඇතුලේ මොනදේ කවුරු කොහොම කිව්වත් පුදුමාකාර ආස්වාදයක් තියෙනකො වෙනම එකක්. ඒක එතෙන්ට ගිහිල්ලයි බලන්න. හැබැයි මම පිළිගන්නවා එතෙන්ට ගියාට පස්සේ ඊට පස්සේ ඇත්තටම යාට ජීවිතය ගැන ඇත්ත තේරෙන්න ගන්නවා. මේ හැමදේම తాවකාලිකයි. යම් දවසක අපිට මේව දාලා යන්න වෙන නිසා මං හොඳ මිනිස්සෙක් වගේ ඉන්න ඕන මගේ හැඟීමක් මිනිහෙකුට එනවා. එහෙම හැඟීමක් එන්නේ නැත්නම් ඒ කියන්නේ මිනිහා දියුණු වෙලත් නැහැ. හොඳට බලන්න දියුණු වෙච්ච මිනිස්සු දිහා. බොරු ආටෝප තියෙනවා. මේ බොරු ආටෝප තියෙන්නේ දියුණුවයි කියලා හිතන් ඉන්න අය ළඟ. දියුණුවයි ළඟ නෙමෙයි. දියුණුවයි ළඟ එහෙම ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ හරිම සරලයි. ඒගොල්ලන්ගේ ජීවිත අල්පෙච්චයි. මවන්න දෙයක් නැහැ. රඟපාන්න දෙයක් නැහැ. ඇත්තටම දියුණුවලා බලන්න. එතනදී වෙන හම්බුනේ නේද? අසවලා මට රිදෙව්වා කියන ඒවා. චෝදනා, වැළපී ඒවා අපතේ